අයිබෝන් කියලා පිළිගන්න ඔයාලා හැම කෙනෙක්ම ඔන්න අද දවසේත් අපොස සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාට ගොඩාක් වැදගත් ගණිත ගැටලුවක් අරගෙන ඇවිල්ලා තියෙනවා. මම අද දවසේ තෝරගත්තේ 2018 O level ගණිත ප්‍රශ්න පත්‍රයේ එක පත්‍රය A කොටසේ 9 වෙනි ගාන. මේක ජ්‍යාමිතීය ගැටලුවක්. අපිට රූප සටහනක් දීලා තියෙනවා පැත්තකින්. ඒ වගේම තොරතුරු ටිකක් දීලා තියෙනවා. ජ්‍යාමිතීය ගැටලුවක් අපි හදන ක්‍රමවේදය තමයි මුලින්ම මේ දෙන තොරතුරු වලින් මොනවා හරි දෙයක් මේ රූපෙට ඇතුළත් කරගන්න තියනවද කියලා බලනවා. අපි බලමු මුලින්ම මේ දීලා තියෙන තොරතුරු වලින් මේ රූපෙට මොනවා හරි ඇතුළත් කරගන්න තියනවද කියලා. A B C D යනු වෘත්තය මත පිහිටි ලක්ෂ 4කි කියලා කියනවා. මෙන්න මේ A ලක්ෂය, B ලක්ෂය, C ලක්ෂය සහ D ලක්ෂය කියලා කියන්නේ මේ වෘත්තය මත පිහිටන ලක්ෂ 4ක් කියලා කියනවා. 6 වසරේදී ඉගෙන ගන්නවා මේ වෘත්තය මත, වෘත්තය තුල සහ වෘත්තයට පිටින් කියන කාරණය ගැන. වෘත්තය මත කියලා කියන්නේ මේ වෘත්තයේ රවුම නැත්නම් මේ ඉර මත තමයි වෘත්තය මත කිව්වොත් තියෙන්නේ. වෘත්තය තුල කිව්වොත් වෘත්තයෙන් ඇතුළට එන්න ඕන. වෘත්තයට පිටින් කියන්නේ මේ ඉරට පිටින් යන ලක්ෂ තමයි වෘත්තයට පිටින් කියලා කියන්නේ. මේක වෘත්තය මත තමයි තියෙන්නේ. දී ඇති තොරතුරු අනුව DEC හි විශාලත්වය සොයන්න කියලා කියනවා. DEC කියලා කියන්නේ මෙන්න මෙතන තියෙන කෝණය. මෙන්න මේ කෝණය තමයි හොයන්න කියලා කියන්නේ. DEC කියලා කියන්නේ මෙන්න මේ කෝණය. මේ කෝණය තමයි හොයන්න කියලා කියන්නේ. ඊට පස්සේ අපි බලමු මේ රූපයේ අපි මේ දීපු තොරතුරු වලට අමතරව අපි ළඟ තියෙන, අපි එකතු කරගෙන තියෙන තොරතුරු වලින් මේ රූපෙට මොනවා හරි දෙයක් ඇප්ලයි කරගන්න පුළුවන්ද කියලා. අපි 10 වසරේදී ඉගෙන ගන්න ජ්‍යාමිතික ප්‍රමේයක් අපිට මෙතනදී මතක් වෙන්න ඕන. අපි 10 වසරේදී ඉගෙන ගන්නවා මෙන්න මේ වගේ ප්‍රමේයක්. වෘත්තයක් තියෙනවා නම් මේ වෘත්තය මත තියෙන ලක්ෂ දෙකකින් තවත් වෘත්තය මතම තියෙන ලක්ෂයකට කෝණයක් අඳින්න පුළුවන්. මෙන්න මේ අඳින කෝණය මෙන්න මේ ලක්ෂ දෙකෙන් තව වෙනත් තැනක ලක්ෂයකට අඳින කෝණයට සමාන වෙනවා. වෘත්තය මත ඔය වගේ ඕනෑ තරම් අපිට මේ ලක්ෂ දෙකෙන් පටන් අරගෙන කෝණ අඳින්න පුළුවන්. මේ සෑම කෝණයක්ම විශාලත්වයෙන් සමාන වෙනවා. මේ සෑම කෝණයක්ම විශාලත්වයෙන් සමාන වෙනවා. මේකට කියන්නේ මේ එකම ඛණ්ඩයේ කෝණ සමානයි කියලා. එකම ඛණ්ඩයේ කෝණ සමානයි කියලා. ඉතින් මේකේ අපිට බැලූ බැල්මට පේනවා මෙන්න මේ AB ලක්ෂ දෙකෙන් D ලක්ෂයේ හදලා තියෙනවා අංශක 40ක කෝණයක්. ඒ වගේම AB ලක්ෂ දෙකෙන්ම C ලක්ෂයේත් කෝණයක් හදලා තියෙනවා. මෙන්න මේ ප්‍රමේයට අනුව මෙන්න මේ AB වලින් D වල හදපු අංශක 40 කෝණය AB වලින් C වල හදපු කෝණයට සමාන වෙනවා. එහෙනම් මෙන්න මේ C කියන ලක්ෂයේ කෝණය මෙන්න මේ කෝණයත් අංශක 40ක් කියලා එනවා. ඔන්න එකක් හරි. ඒක දැම්මට පස්සේ අපිට තව කාරණයක් මේකේ පේනවා. තව ප්‍රමේයක් මතක් වෙන්න ඕන. මෙන්න මේක. ත්‍රිකෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කරලා බාහිර කෝණයක් හදනවා. අපි හිතමු මේ කෝණය C කියලා. මේ කෝණය අභ්‍යන්තර කෝණය A නම් මේ කෝණය B නම් මෙන්න මේ C වල අගය මේ A ධන B වලට සමානයි කියලා. අපි ඔකට කියන්නේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට සමානයි කියලා. මෙන්න මෙතන බැලුවම පේනවා මෙන්න මේ මම කතා කරන්නේ CBE කියන ත්‍රිකෝණය. මේ CBE කියන ත්‍රිකෝණය මේ E ලක්ෂයෙන් D දක්වා දික් කරලා තියෙනවා පාදයක්. එතකොට මේක දික් කරපු පාදය. ඒ නිසා මෙන්න මෙතන අපිට කෝණයක් හැදිලා තියෙනවා. ඒ කෝණය තමයි ඇත්තටම හොයන්නත් කියන්නේ මෙන්න මෙතන තියෙන කෝණය. මෙන්න මේ කෝණය. මේ කෝණය තමයි මේ පාදය දික් කිරීම නිසා හැදුණු බාහිර කෝණය. මෙන්න මේ බාහිර කෝණයේ අගය මේ අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට සමාන වෙන්න ඕන. ඉතින් දැන් මේ කෝණය 15යි, මේ කෝණය 40යි නම් 40යි 15යි එකතුව තමයි මෙන්න මේ බාහිර කෝණයට එන්නේ. ඒ බාහිර කෝණය කියලා කියන්නේ DEC කෝණය. DEC කියන්නේ ඇත්තටම අපිට හොයන්න අවශ්‍ය වෙන කෝණය. ඒ කෝණයට එනවා එහෙනම් 40 එකතු කිරීම 15. 40යි 15යි එකතු කරොත් එහෙම 55ක් කියලා තමයි උත්තරේ එන්නේ. ජ්‍යාමිතීය ගැටලුවක් අපි විසඳන වෙලාවට
ඒකේ අපිට හොයන්න කියන එක එකපාරට හොයන්න try කරන්නේ නැතුව මේ දැන් ගානෙදි කරා වගේ අපි දන්න තොරතුරු මේ රූපෙට apply කරගෙන යනකොට අපි දන්නේම නැතුව උත්තරේ අපිට ලැබෙනවා. ඉතින් මෙතනදී උනේත් එහෙම වැඩක්. අන්තිමට අපිට අවසානයේ ආපු උත්තරේ අපි හොයාගෙන ගියපු උත්තරේම නැත්නම් අපිට හොයන්න කියපු එකම තමයි. ඉතින් මම හිතනවා ඔයාට මේ ජ්‍යාමිතිය ගැටලුවත් ඉතාමත් සරලව තේරුම් ගන්න හැකියාවක් ලැබුණා. ආපසු සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න පත්‍රයේ ඔයාට වැදගත් වෙන මේ වගේ තවත් ගණිත ගැටලුවක් එක්ක හමු වන තුරු ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්.